story. Garnet Hydro Plus. හෙට දහවල් කම්කරු අමාත්‍යාංශයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව වැඩ වර්ජනයකට යන්නේද නැද්ද යන්න තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිතිය අද පස්වරුවේ ප්‍රකාශ කළා. වර්ජන තීරණය తాවකාලිකව කල් දැමුවද සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කරන බව විදුලි වෘත්තීය සමිති නියෝජිතයින් පවසනවා. ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ පසුගිය සැප්තැම්බර් 4 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිටයි. ඉන්පසුව විදුලි බල සැපයීම සම්බන්ධ සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ලංවිම පාලනාධිකාරිය නැවත දැනුම් දෙනතුරු සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමටද පියවර ගත්තා. අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද මධ්‍යම රාත්‍රියේ අවසන් වීමට නියමිතව තිබූ පසුබිමක විදුලි වෘත්තීය සංගම් අද දහවල් රැස් වී නැවතත් සාකච්ඡාවක් පැවැත්වුවා. නිදහස් සේවක සංගමය එවැගේම ප්‍රභාත් ප්‍රියන්ත ප්‍රභාත් සහෝදරයාගේ පූර්ණ මැදිහත් වීමෙන් ලිපියක් යොමු කළා විදුලි බල මණ්ඩලයේ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට. ඒකෙදි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ එරණ නියෝජිතයෝ විශේෂයෙන්ම ලංකාවේ කම්කරු ඇමතිවරයාට දැනුම් දීලා තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති වලට සේවකයන්ගේ ගැටලුවට කරුණා කරලා මැදිහත් වෙන්න කියලා. ඒ මැදිහත් වීම අනුව අපිට කම්කරු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් කළා. හෙට දහවල් 12:30ට ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති වලට කම්කරු කොමසාරිස්වරයා ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා සමග එකතු වෙලා සාකච්ඡා කරන්න. ඒ අනුව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තීරණය කළා වැඩ වර්ජන තීරණය తాවකාලිකව නවත්තලා අකුරට වැඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න. මේ අතර ලංකා විදුලි සේවක සංගමේ ලේකම් ලෙස කටයුතු කළ වත්මන් කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා ඊයේ විදුලි සේවකයන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට ලංවිම වෘත්තීය සමිති අද මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ඊයේ කරපු ප්‍රකාශය බලන්න. මේ තර්ජනය නිමිති මේ තියෙන්නේ. ඉදිරියේදී විදුලි බල මණ්ඩලයේ විශාල පිරිසක් අපේ සිද්ධ වෙයි නීතිම ක්‍රියාමාර්ග වලට යටත්ව නීතිය ඉදිරියට ගහලා ඒගොල්ලෝගේ වත්කම් දරගන්න කොහොමද උපයගත්තේ කියන එක සම්බන්ධයෙන් ඉදිරියට අපි වාගෙන යනවා. එයාගේ වත්කම් ගැන ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. වත්කම් කොහොමද උපයගත්තේ කියන එක ගැන සමාජිකව කතා කරાવી. එතකොට පෞද්ගලිකයට විරුද්ධ වෙච්ච මිනිස්සු පෞද්ගලික අධ්‍යාපනය දුන්නේ කොහොමද තමන්ගේ දරුවන්ට ඒවෙන් විදේශගත කරේ කොහොමද කියලා ඉඳන් කතා කරાવી. රංජන් ජයලාල් සහෝදරයා මේ කරන තර්ජන ගර්ජන කිරීම සහ මේ දේවල් වලින් වෙන්නේ පවතින රජයේ තියෙන ගරුත්වයට හානි වෙන එක පමණයි. ඔබතුමන්ලා ගැන තියෙන විශ්වාසය බිඳ වැටීම පමණයි. ඒක නිසා මේ වගේ මිනිස්සුන්ව ගැට ගහලා තියන්න කියලා මේ රජයෙන් වගකිය යුතු වෘත්තීය සමිතියක් විදිහට අපි ඉල්ලා සිටිනවා. මේ අතර රංජන් ජයලාල් මහතා පසුගියදා දුරකථනයෙන් කළ බව කියන තර්ජනයට අදාළව වහාම පරීක්ෂණයක් පවත්වන්නයි ඉල්ලමින් සමගි ඒකාබද්ධ වෘත්තීය සමගි සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළා. ඊයේ මාධ්‍ය වේදී කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්න ජයතිස්ස මාධ්‍ය ඇමතිගෙන් අහන මේ කරුණ කීපම් කියන හරි ගැටලුවක් නම් තර්ජනයක් තියෙනවා පැමිණිලි කරන්න. අන්න එතුමාගේ ඉල්ලීම පරිදි දැන් අපි පැමිණිලි කරන්න ආවා. ඔය රංජන් ජයලාල් සහෝදරයාගේ කොහමද දරුවා උගන්වන්නේ පෞද්ගලික ආයතනයක. අද දරුවා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ස්විට්සර්ලන්තයේ කියනවා. අවුරුදු 15ක් විතර සේවයෙන් නිදහස්ලා එක රාජකාරියක් නොකළ කෙනෙක් කොහොමද මෙච්චර වත්කම්. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න මේ පොලිසියට ඉඩ දෙන්න. මේ පැමිණිල්ලෙන් පොලිස් පොත්වලට කියන්නේ එකයි ජීවිත ආරක්ෂා කරවන්න. සේවකයාගේ අයිතියත් ජීවත් වීම අයිතියත් මේ වහලෙන්ගෙන් ගසලෙන්ගෙන් බේරා දෙන්න කියලා ඉතලා ඉල්ලන්නේ. ක්‍රිප්ටෝ ආදී අතත්‍ය